රාවණා පිළිබඳව එක එක මත තියෙනවා මේ සමාජයේ. මොකද හෙළවෙදකමත් එක්ක රාවණා සමාජය ගැන, රාවණා පරපුර ගැන, රාවණා රාජ සමය ගැන දන්න මිනිස්සු කතා කරනවා. එතකොට රාවණා පිළිබඳව සමහර අය ප්‍රකාශ කරනවා රාවණ රජ කෙනෙක් කියලා. හැබැයි තව සමහර දෙනෙක් කියනවා රාවණා කියන්නේ සංකල්පයක් කියලා. තව කෙනෙක් කියනවා රාවණා කියන්නේ තනතුරක් කියලා. සාමාන්‍යයෙන් ඔය ආගමික ජනාධිපති වගේ තනතුරක් කියලා රාවණා කියන්නේ. මන් දන්නේ. ඔබතුමාට පැහැදිලි කරලා දෙන්න. ඔබතුමා මේ ගැන දිගින් දිගටම හොයපු නිසා රාවණා හෙළෙක්ද? රාවණා සිව්හෙළේ වැසියෙක්, රජවරයෙක්, රජ කෙනෙක්, වෛද්‍යවරයෙක්, දක්ෂ සංගීතඥයෙක්. එතනින් ඔබට කියනවා නම් සූසට කලාව පරිපූර්ණ වශයෙන් ලෝකේ අග්‍රඵලයට ආව සුවිශේෂී මිනිසෙක් මේ ලෝකේ හිටියානම් ඒ රාවණ රජතුමා විතරයි. එයා පුද්ගලයෙක්, මිනිස්සෙක්, ලංකාවේ වැසියෙක්. මේ එතුමාගේ උද්‍යානය. මේක ඇඩම්ස් පාක් කියලා කියන නිකන් නෙමෙයි. එතුමා ජීවත් වුණ සමනලකන්ද ඇඩම්ස් පීක් කියලා කියන නිකන් නෙමෙයි. ඇඩම්ස් කියලා කියන්නේ කාටද? ආදම්ට. හරි. එතකොට ආදම් අලයිසලාම් කියලා පුද්ගලයෙක් මේ ලෝකේ ජීවත් වුණා කියලා, නබීවරයෙක් ජීවත් වුණා කියලා අල් කුරානේ සටහන් කරනවා. එතකොට හැබැයි එතුමා ජීවත් වෙච්ච රාජ්‍යයක් නෑනේ. එතුමා ජීවත් වෙලා තියෙන අවුරුදු 5500කට ඉහත. එතකොට රාවණා යුගයත් එන්නේ අවුරුදු 5500කට ඉහත. එතකොට අපිට යුදෙව් භාෂාවෙන් ආදම් කියලා කියන්නේ අහස සූර්ය සහ ශක්තිය. සිංහල භාෂාවෙන් රාවණ කියලා කියන්නේ අහස සූර්ය සහ ශක්තිය. එතකොට මේ දෙන්නම ජීවත් වෙලා තියෙන එකම කාලපරාසයක් තුල. නමුත් ආදම් කියලා පුද්ගලයා ජීවත් වෙච්ච රාජ්‍යයක් නෑ. රාවණ කියලා පුද්ගලයා ජීවත් වෙච්ච රාජ්‍යයක් තියෙන මේ රට. එතකොට අපිට අර්ථකථනය කරන්න වෙනවා අකමැත්තෙන් හරි මේක ආදම්ගේ උද්‍යානය, එහෙම නැත්නම් රාවණගේ උද්‍යානය. එහෙම නැත්නම් අකමැත්තෙන් හරි අපිට පිළිගන්න වෙනවා රාවණ සිංහලයෙකු බව. නැත්නම් මේ රටේම මිනිසෙක් බව. එයා මේ ජීවත් වුණේ වෙන රටක කියලා අර්ථකථනය ගන්න උත්සාහ කරත් මර්කරි ගුවන් යානය හදපු නාසාවරු මේ පැහැදිලිවම කියනවා ලෝකේ පළවෙනිම ගුවන් යානය මර්කරි ගුවන් යානය හදත්තේ ලංකාවේ කියලා. හරි. එතකොට ඉන්දියාවේ රස සිද්ධිය පිළිබඳව පරීක්ෂණ මණ්ඩල වලින් කියනවා රස සුද්ධිය 16 වතාවක් කළේ රාවණ රජතුමා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි අපේ රටේ මිනිස්සු අපේ රටේ අභිමානය අපි විසින්ම කෙලස ගන්න. ඇයි පුරාවිද්‍යා සාක්ෂි අනුව ඇයි ලිඛිත සාක්ෂියක් නැද්ද රාවණා ගැන? කවුද ලිඛිත සාක්ෂි නැහැ කියන්නේ? සමාජයට හම්බ වෙලා තියෙනවා. කවුද ලියන්නේ? ඉන්දු ගුරුලෝ කවුද ලියන්නේ? ගුරුලු පිම්ම කවුද ලියන්නේ? ඔඩිෂ තන්ත්‍රය කවුද ලියන්නේ? ක්‍රියාඩිෂ කවුද ලියන්නේ? එතකොට වර්ග පූර්ණිකා කවුද ලියන්නේ? එහෙම නැත්නම් ඒ කාලේ හදපු පුරාවිද්‍යාත්මක සාක්ෂි වශයෙන් පවතින දේවල් හරියට ගවේෂණය කරලා තියෙනවා. හම්බන්තොට වරාය හදද්දි ගල්පෝරු හම්බුණා කියන්නේ අපි අමුතුවෙන් කිව යුතු නෑ. මාතලේ ප්‍රදේශයේ අදටත් ගල්පෝරු පවතින තැන් තියෙනවා. ඒවා කාටවත් නෑ කියන්න බෑ. එතකොට දැන් නෑ කියන්න බෑනේ. අපේ ආදම්ගේ පාලම හදන්නේ මේ රාවණා රජතුමා විසින් කියන එක පිළිබඳව එංගලන්තේ හොයාගෙන තියෙනවනේ. ඒක පුරාවිද්‍යා සාක්ෂියක් නෙමෙයිද? ඒතරයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මම කියනවා ලංකා රාජ්‍ය තුල පෞරවල් 3කින් සමන්විත, එහෙමත් කෙටියෙන් කියනවා මාලිගා 9කින් සමන්විත මේක ප්‍රබල රාජධානියක්. මේ රාජධානිය මිනිසුන්ට ඕන විදිහට වැඩ කරන්න පුළුවන් රාජධානියක් නොවේ සම්පත්. මේක දෙවියන් වැඩි භූමියක්. මේක දෙවියන් රකින්න භූමියක්. මේක සම්බුද්ධ ශාසන උරුම භූමියක්. මේක සිංහලයන්ගේ නිජබිම එකම තැන. මේකේ මරුණු සිංහලයන්ද දෙවි දේවතාවුන් වහන්සේලාද මේ රටේ සම්බුද්ධ ශාසනය රකින්නට පුන බලන් ඉන්නවා. ඒකට කිසියම් හානියක් කිසියම් පුද්ගලයෙක් අතින් සිදු වුණොත් රාජ්‍ය නායකයා අතින් හරි එතුමා මේකෙන් අයින් කරලා දානවා. ඒකයි සංසිද්ධිය. මේ රට අපි හිතනවට වඩා බොහොම ගැඹුරින් අධ්‍යයනය කළ යුතු රටක්. ලෝකේ ගුරුත්වාකර්ෂණ බල අඩුම රට අපේ රට. මම මුලිමුත් ඔබතුමාට පැහැදිලි කරා. ලෝකේ පංච බලය හිමි දේශය මේ රට. පංච කුලය හිමි දේශය මේ රට. ඒතර පංච බලය කියන්නේ ආපෝ තේජෝ වායු පඨවි ආකාශ කියන පංච ධාතුන්ගේ ශක්තිය උපරිම වශයෙන් තියෙන රාජ්‍ය මේක. මේ කාටවත් නැහැ කියන්න බෑ. ගුරුත්වාකර්ෂණ බල අඩුම රට මේ රට. අද ඕන කෙනෙකුට හොයන්න පුළුවන්, විද්‍යාත්මකව හොයන්න පුළුවන්. ලෝකේ ඥාන වශයෙන් සුවිශේෂීම ශක්තිමත්ම නිරෝගීමත්ම ඥාන තියෙන අපිට. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ලෝකේ ශාකයක කිසියම් රසායනික ගුණයක් ගත අන් කිසිදු රාජ්‍යයක නැති රසායනික ගුණයක් අපරට තුල තියෙනවා. ඒ නිසාම මේ රටේ කිසියම් පුද්ගලයෙකු උපන්නා නම් ඔහු බොහොම සුවිශේෂී. මේ රටේ ශාකයක් උපදිලා තියෙනවා. ඒ ශාකය බොහොම සුවිශේෂී ශාකයක්. රසායනිකයක් නිෂ්පාදනය ඒක බොහොම සුවිශේෂී රසායනිකයක්. ඒ දේ මතු කරගන්නට තමයි රාවණන් අපිට මඟ කියලා දෙන්නේ. එතුමා කුල පහක් යන කියනවා. අතක් වගේ රටක්. ඔබ හිතන්න මේකට කෑල්ලක් විතර මෙහෙම කෑල්ලක් කරන ඔබට දර්ශන වෙයි. අතක් වගේ රටක් හදන්න කුලයන් පහයි. රජ වෙදගුරු ගොවිකම් කරු කියලා. මේක කියනවා මේ ඇඟිලි හතරක් තිබ්බට වඩා ගුරෙක් නැත්තම් කියලා. මේ ගුරා හකුරු කන්නත් ගුරෙක් ඕනේ. මේ රජා අන කරන්න, මේ ගොවියා වෙහෙසෙන්න, මේ වෙදා මේ කම්කරුවා. ඒතර මේ රට නිර්මාණය කර එහෙම වෘත්තීයට සරිලන්න
කුලයක් නිර්වචනය කරලා පංච බලයේ හිමිදේශ වශයෙන් අර්ථකථනය කරලා පංච කුලයෙන් මේ රට නැවත නිර්මාණය කළ යුතුයි කියලා හෙළය අපේ හදවතයි ඒ රැකගනිල්ලා වැස්සෙන් ජීවත් වෙන જાතියක් නොවේයි උඹලා කියලා අර්ථකථනය කරපු රාවණයන් දුෂ්ටෙක් පාපතරෙක් ස්ත්‍රී දූෂණයක නොසන්ඩාලෙක් වගේ පේන මිනිස්සු ඇති. හැබැයි ඉන්දියාවෙන් පිටුහල් කරපු විජයට අපේ රටට ආව ශ්‍රේෂ්ඨතම නරපතිය විදිහට අර්ථකථනය කරන්න ඒ අපේ උන්ට පුළුවන්. ඒක හැටි. හිස එක පැත්තක් මුඩු කරපු ඒ කියන ආක්‍රමණික ලංකාවට එද්දී මේකේ මිනිස්සු හිටියා. අපිට සංස්කෘතියක් තිබුණා. චෛත්‍ය ඒ කාලේ බැඳලා තිබුණා. නේද? ගිරිහඩු සෑය හැදෙන්න බුදුන් වහන්සේ කාලේ. ඒතර අපිට තාක්ෂණයක් තිබුණා. අපි මයංගන චෛත්‍ය, කැලණි චෛත්‍ය හැදෙන්න බුදුන් වහන්සේගේ යුගයේදී. මණික් කොබ්බන ලද මාණික්‍ය පුටු රත්තරම් පුටු ලංකාවේ තිබුණා. ඒ කාලේ බෙරවයමින් මංගල්‍යයක් පැවතුනා කියන මහාවංශ සාක්ෂි දරනවා. විජය කියන ඔය කියන රජා ලංකාවට එනවා කියන මොහොතේ. ඒතර ලංකාවේ බෙර හදලා තිබුණා, බෙර වයලා තියෙනවා. එතකොට ත්‍රිමුත්තොබ්බට තව කියලා කියනවනම් ඇඳුම් කපුකට මින් හිටියේ. ඒ කියන්නේ අපි ඇඳුම් ඇඳලා තියෙනවා. මේක පිළිගන්නේ නැත්තේයි කියන එක තමයි අපිට ඇත්තේ ලොකු ප්‍රශ්නේ. මේවා සමාජයේ දේශීයත්වය ගැන, හෙළ වෙදකම ගැන, හෙළ නීතිය ගැන, හෙළ හමුදා ක්‍රමය, හෙළ සමාජ ක්‍රමය, හෙළ ආර්ථිකය, නැත්නම් හෙළයන්ගේ සැබෑ උරුමය ගැන කතා කරද්දී එක පුද්ගලයා කතා කරන සම්පත්. ඔහුට පහර දෙන්න 100ක් උපදිනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ තමයි මාරාවේශය. බුදුන් වහන්සේ කියනවානේ ලෝකයේ කිසිම ආගමකට නැති ප්‍රශ්නයක් බුදුදහමට තියෙනවා කියලා. යක්ෂ ප්‍රේත භූත කන්දබ්බ ගාන්ධාරනාග දෙව් මිනිස් මාර බ්‍රහ්ම. මාරයා කියන කෙනා පහර දෙන්නේ වැඩිපුරම බුදුදහමට. එහෙම නැත්නම් බුදුදහම රකින්න උන්ට. ඒතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ රටේ සිංහලකම ගැන රාවණාරතුමා ගැන කතා කරද්දී එක පිස්සෙක් විතර අර්ථකථනය කරන එක සාමාන්‍ය සම්පත් මහත්තයෝ. නමුත් නොනවති යන ගමනක ආරම්භය සංස්කෘතිකයේ සැබෑ වෙනසක් ඇති කරන්න මම තිබූ පියවර ශක්තිමත් තියෙනවා. සිංහලයට පැවරුණු යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. ඒ තමයි ලෝකයට මානවවාදය දෙන්න. එහෙම නැත්නම් අවිහිංසාවාදී ස්ථාපනය කරන්න. සත්‍යවාදී දර්ශනය ලෝකෙට දෙන්න. පෙනෙන නොපෙනෙන ලෝකයේ පිළිබඳ සැබෑ අර්ථය මිනිසුන්ට කියලා දෙන්න. ලෝකයේද ලෝකෝත්තර විශේෂද පිළිබඳ සැබෑ අර්ථය ලෝකයට දෙන්න වගකීම තියෙන සිංහලයට. ඒ නිසා බුදුදහම රැකෙන්න සිංහලය රැකෙන්න. සිංහලය රැකෙන්න සංස්කෘතික උරුමය රකින්න ඕනේ. සංස්කෘතික උරුමය රකින්න රාවණා පිළිබඳ හොයන්නම වෙනවා. මසංග දැන් අනෝජ සිල්ල මහත්මයා කියන සමහර දේවල් මේ කොත්තුරොටි සමාජයක, චයිනීස් රෝල් සමාජයක, බිකිනි අඳින සමාජයකින් අපිට නොතේරෙන්න පුළුවන්. නමුත් එතුමගේ මේ කතාව තුළ තියෙන බර ප්‍රමාණය ගැඹුර හැබැයි මේ ආත්මයේදී එතුමා එකතු කරගත්ත දේවල් නෙවෙයි අසංග. පැහැදිලිවම දැන් පොතපත කියවලා ගත්ත දැනුමකුත් බැලුමට නැහැ. එහෙම ලොකු දැනුමක් පොතපත කියවලා ඔහොම කතා කරන්න පුළුවන්කමකුත් නැති වෙන්න පුළුවන්. ඔය වයසත් එක්ක. අපිට හිතෙනවා අනිවාර්යෙන්ම ආත්මීය කියවීමක් එතුමාගේ තියෙනවා. ඒ ආත්මීය කියවීම ඔස්සේ එතුමා සමහර විට පෙර දේවල් ඔස්සේ මේ එළ ජාතිකත්වයේ ගැනම හිතපු ඒ පිළිබඳවම කටයුතු කරපු කෙනෙක් කියලා හිතනවා. මම දන්නේ. හුඟක් දේවල් එතුමා ගාව තියෙනවා. අපි කතා කරේ දැන් චතුරංග මම ඊට පස්සේ අපේ අසංග කියලා කැමරා ශිල්පී මහත්මයාගේ මේ අපි කතා කරා පැය ගාණක්. පැය 3ක 4ක වගේ සාකච්ඡාවක් පැවැත්තුවා. හැමදේම ඔබට ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. මේ පැය දෙක කාල සීමාව තුළ ඔබට අවශ්‍යමයි හිතන සමහර දේවල් තමයි අපි මේ සංස්කරණය කළා ගත්තේ. හැබැයි මේක දිගු සාකච්ඡාවක දිගු ක්‍රියාවලියක ආරම්භයක් විතරයි. අපි සමහර දේවල් අපි කතා කරා මාතෘකා උඩින් පල්ලෙන්. අපි එහෙම උඩින් පල්ලෙන් කතා කරේ මේ මාතෘකාවට ප්‍රවේශයක් ගන්න විතරයි. ඇත්තටම මේක දිගු ගමනක ආරම්භයක් විතරයි. අපි ආයි ඔබට කියනවා පැන්සල තියෙන ඔබේ අතේ, කොලේ තියෙන ඔබේ අතේ. ඔබ අරොත් සෙල මහත්තයාට චරිත සහතිකයක් ලියන එක ඔබට පාරයි. හරි. මෙද මහත්තයා මේ ප්‍රශ්නේ බොහොම ප්‍රාථමික ප්‍රශ්නයක් කියලා ඔබතුමාට හිතෙයි. මට පිළිතුරක් ලබා දෙන්නකො මේ. ඇත්තටම සමාජ මතය අනුව මිනිස්සු කියන විදිහට අනුව රාවණ රජතුමා නිද්‍රාසුවෙන් තාම ඉන්නවද? නැහැ. රාවණ රජතුමාගේ නිද්‍රාගත ශරීරයක් ලංකා රාජ්‍යයේ නැහැ. මම වගකීමෙන් කියන්නේ මගෙන් එක පෙරලා ප්‍රශ්න අහන්න එපා කියන්නේ ඒකටම මම අකමැති. සමහර රාවණ රජතුමා ගැන කතා කරන්න හරි අකමැතිම මාතෘකාව තමයි රාවණ රජතුමා. මේ සිංහල ජාතියට සිදු කරපු කෙනෙහිලිකම්, මේ සංස්කෘතියට කරලා තියෙන කෙනෙහිලිකම්, පාදඩකම්
මේ බටහිරින් ලංකාවේ සිංහලයන්ට කරලා තියෙන අඩප්ටේට්කම් දැක දැක රාවණාරතුමා නිද්‍රාගතව ඉන්නවා නම් මම හිතන්නේ රාවණාරතුමා සිංහලෙක් වෙන්නත් බෑ කියලා. එක පැත්තකින්. ප්‍රඥාව පරාජය කරනවා. හරි? විෂ්ණුව යටත් කරනවා. ඊශ්වරයන් බියවද්දනවා. කෛලාස පර්වතය සොලවා ඊශ්වරයන් බියවද්දා තන්ත්‍ර ශාස්ත්‍රය ලැබූ මිනිසා විදිහට රාවණ නර්තකතරය කරන්නේ. වෛකුණ්ඩ පර්වතය සොලවා ඒ කියන්නේ මේ පටවිය සොලවලා විෂ්ණුගේ පාලන බලය අතරගත්ත මිනිසා. ඒ නිසාම කියනවා බ්‍රහ්මයාගේ බ්‍රහ්මායුධයද හරි විෂ්ණුගේ චක්‍රයද ඊශ්වරයන්ගේ ත්‍රිශූලයද දරන්නට හැකියාවක් මේ ලෝකෙ මිනිසෙකුට තිබුණා නම් ඒ රාවණන්ට කියලා. එහෙනම් එතුමා ඒ දේවල් දැක දැක නිහඬව ඉන්නේ නැහැ. මොකද එතුමා බොහොම සිංහල ජාතියට අන්තිමට ඇඬු කඳුලින් කිව්ව වචනයක් තියෙනවා මිය යන මොහොතේ මම ඒක කියන්නම්. මම ඉන්නවා ගහක කොලක මලක හෙලක ජලක විලක ගලක කුලක. මොකද සම්පත් මහත්තයෝ මේ කියන්නේ මේ සෝබාදහමේ කොතනද මාගේ ශක්තිය පවතින්න ඕනේ හැමතැනකම රාවණයන්ගේ ශක්තිය තියෙනවා. එතුමා ඖෂධයක් අපිට කියනවා 3-5ක නමින්. අපි අද පාවිච්චි කරන්න 3-5ක කියන ලන්දේසි විසින් අපිට හඳුන්වන 3-5ක. හෙළ වෙදකමේ කුමාරෝෂධ නම් වූ ඖෂධය අර්ථකථනය කරන රාවණයන් මරණ මංචකයේ සිට පුංචි දරුවෙකුට දෙන ඖෂධයක්. මේකේ අර්ථකථනය කරනවා සුදුලුණු අමීඟුරු ගම්මිරිස් කියන ඖෂධයේ සිට තව ඖෂධ වර්ග 5ක්. ඒක තමයි 3-5ක කියන්නේ. හැබැයි අපි 3-5ක වශයෙන් පාවිච්චි කරන ලන්දේසි විසින් අපේ ગેස්ට්‍රයිටිස් රෝගය ඇති කරන්න දුන්න ශරීරයේ ජාන හීන කරන්න දුන්න ඖෂධයක් අද පාවිච්චි කරන්නේ. හෙළයන් පිළිබඳ කතා කරද්දී බොහොම අකමැත්තෙන් රාවණා ගැන කතා කරන්නමත් වෙනවා. හැබැයි රාවණතුමා මරණයටපත් වෙනවා. ඒ මරණයේ සාක්ෂිය තමයි මම දැන් කිව්වේ මේ මැරෙන්න මම රාවණතුමා කියනවා මම එනවා මතු දවසේ. මම එනකල් ශක්තිමත් බුද්ධිමත් නිරෝගීමත් ආක්‍රමණශීලී ඒ සැබෑ සිංහලයන්ගේ ශක්තිය ඒ විදිහටම පවත්වාගෙන ආහාරයක් ගන්න මොහොතක කුමාරයාණනි මේ ඖෂධය පාවිච්චි කරන්න කියලා. ඒ වෙලාවේ රටේම මිනිස්සු අඬනවා. මොකද රාවණා 이르දිපාන මිනිස්සෙක්. ඒ අඬන වෙලාවේ කියනවා බල අඬන්න එපා. මම මේ ලෝකෙට නැවත එනවා. එන වෙලාවෙදී මෙන්න මේ ඖෂධය පාවිච්චි කරලා උඹලා ශක්තිමත් වෙන්න. කිනික රාවණයන් පැහැදිලි අර්ථයක් දෙනවා. ඒ වෙලාවේ තමයි අර අර්ථයක් කියන්නේ. ගහක කොලක මලක ජලක හෙලක විලක ගලක කුලක මුළු ස්වභාවයේ තියෙන හැමතැනම මෙතන කියවෙනවා. ඒක ස්වභාවයට ප්‍රිය කරන්න. අපිට කිව්වේ නෑ සම්පත් මහත්තයෝ ගස් කැල් වලට වඳින්න කියලා. මේ අපේ මිනිස්සු හදාගත්ත දෙයක්. අපිද ගස් කැල් වලට වඳින්නේ අදටත්. ඉන්දියාවේ මිනිස්සු ගස් කැල් වලට වඳින්නේ. අපි ගස් කැල් වලට වඳින්නේ නෑ. මහ පොළොවට කොටන්නන කලින් අත් දෙක තියලා වඳින කියලා මේ දෙවනි අම්මා. අපි අවුරුදු දසමසක් කුස තුල දරාගෙන ඉන්න අම්මා. ඒ පළවෙනි අම්මා. උප්පත්ති දුන්න අම්මා. අපිට කිරි ටික ලේ කිරි කරලා පොවන අම්මගේ සාරය අපිට පොවන්නේ. ඒ වගේම මේ මහ පොළොව නැත්නම් අපිට බතක් කොයින්ද? මහ පොළොවේ සාරය අපි හූරාගෙන කන්නේ ගොවිකමෙන්. මහ පොළොවට දන ගහලා වදින කියන්නේ ඒ අම්මට සමාන කරපු මහ පොළොවක්. මේක මාතෘ භූමිය. ඒක අමතක වෙලා අපි මිනිස්සුන්ට මේ කෙල ගහන්න එපා කියලා කිව්ව මේක අපිරිසුදු කරන්න එපා. මට ඕක කියද්දි ඇඬෙනවා. මං හැමදාම මඩ මිනිස්සෙක් සම්පත් මහත්තයෝ මේ මහ පොළොවට අපි මේ තරම් නිඳා කරන්නේ සිංහලකමන කරන නිඳාවක්. අපි ගහකොළ මඩ වැන්දා ඒ වැන්දේ එක දෙයකට. ඒ අපිට සපයන බතට අපිට සපයන ඖෂධයට කෘතගුණ සැලකීමක් වශයෙන්. එහෙම නැත්නම් අපි ගස් ගල් වල වැඳපු જાතියක් නෙවෙයි. ඒ කෘතගුණ සලකපු ශ්‍රේෂ්ඨ જાතිය අද මිනිස්සු කියනවා ගස් ගල් වලට වැඳපු જાතියකට පණ පෙව්වලු මේ ඉන්දියාවෙන් ආපු જાතියක් කියලා. අපි දූපත් මානසිකත්වයක් අපිට තිබුණේ අපිට සංස්කෘතියක් නැහැ සදාචාරයක් නැහැ පැවැත්මක් නැහැ කිසිම දෙයක් අපිට උරුමයක් වශයෙන් තිබිලා නැහැ කියලා අර්ථකථනය කරන මේ බටහිරින් ආපු මිනිස්සු. ඒ මිනිස්සුන්ට මම උත්තරයක් දෙන්න කැමතියි. අපි කෘතගුණ සලකපු ඒ ශ්‍රේෂ්ඨ උතුම් අභිමානවත් ජාතිය අද කොහෙද ඉන්නේ? අද කොහේ ජාතියේ සැබෑ පන්නරේ?